කො ෆෝන් එක? කෝල් එකක් එනවා නම් දෙන්න. ස්ක්‍රීන් ටෝන් එක දාලා දෙන්න. හරි. ආන්සර් කරමු. මේ මයික් එකට ඇහෙනව නේද මේ කියන එක? ඇහෙනවනේ නොයිස් මොකක් කරද යනවා. හරි. කවුද මේ? නගාලා කියන්නේ. කවුද මේ? හෙලෝ. කට්ටුලා. මොඩින් මේ කෝල් දෙකම කට්ටුලා. කෝල් දෙකක් ආවා එකපාර. ඒක නෑ. නගාලා වෙලා විනාඩියයි. තවයක් එනවා. මේකට එන කෝල් කට් වෙනවා. ඇයි මේ කෝල් කට් වෙන්නේ? කෝල් කට් වෙනවා. මේ ඔක්කොම කෝල් කට් වෙනවා. හෙලෝ. ඇහෙනවද? ඔව් කියන්න. ඇහෙනවද? හෙලෝ. ඔව්. කවුද කතා කරන්නේ? මම KPN චතුරිකා. ඇහෙන්නේ නැහැ. KPN චතුරිකා. හරියටම ඇහෙන්නේ නැහැ. මොකද? KPN චතුරිකා. චතුරිකා. හරි. කොහෙන්ද කතා කරන්නේ? කොහෙන්ද? කොහෙන්ද? අපි මම කතා කරන්නේ සෑල්පිටියේ. ගාල්ල ඇල්පිටියේ. ගාල්ල ඇල්පිටියේ. හරි. ප්‍රශ්නෙට උත්තරේ චතුරිකා ගාල්ල ඇල්පිටියේ. හරිද? හරි. ප්‍රශ්නෙට උත්තරේ කියන්න. ප්‍රශ්නෙට උත්තරේ. හෙලෝ. කට්ටුනා. තව කෝල්. හෙලෝ කියන්න. හෙලෝ එහෙනද? මේ නම කියන්න. එහෙනම් රොවින්දු හරිද? මේ කොහෙන්ද කතා කරන්නේ? එහෙන්නේ. හෙලෝ මේ කරන්න බෑ. හරි එවලින් අපි මේ තාක්ෂණික දෝෂ වලින් පස්සේ ආයි ප්‍රශ්නයක් අහන්න යන්නේ. දැන් මේක ගන්න බෑ අපරාධ විනාශ වෙනවා. අවසාන try එක. හෙලෝ කවුද කතා කරන්නේ? හෙලෝ කවුද කතා කරන්නේ? හෙලෝ එහෙනද? ඇයි නෑ වරි සදයන්ද ඇයි එහෙම හෙන්න තියෙන දයන්න යන කෝල්ල. හෙලෝ ස්පීකර් ඔන් කරලා තියෙන්නේ. මේ වෙන කෝල්ලයක් යනවත් එක මුකුත් කරගන්න බෑ. වරින් හෙලෝ එහෙනද? ඔව් නම කියන්නේ? සිතිර කොහෙන්ද? මොකද? මාතර. ඔව්. හරි සම්පූර්ණ උත්තරේ කියන්න. මේ ඕක මේ වෙනකොට මේ පහළ දානවා අපි ජල ද්‍රව මට්ටම් පහළ වැටෙනකොට මේ අර බීකර් දෙකේ තියෙන ද්‍රව මට්ටම් ඉහළ යනවා. එතකොට දර්ශක කූර පහත් කරලා තියෙන කලින් මේ පාත් ගන්න ඒ දර්ශක කූර ද්‍රව මට්ටමේ ගිල්ල තියෙන හින්දා මේ දැන් මේ වෙනකොට මේ අලුත් පාටන් ගන්නකොට දර්ශක කූර නැවත ද්‍රව මට්ටමට ගන්න ඕනේ අලුත් දිගවල් දෙක මනින්. හරි පිළිතුර පිළිගත හැකිද විසිකල්ලාමයි? ඔව් නේ. හරි. එහෙනම් අපි එයාට දෙනවා gift එක. පළවෙනි gift එක. හරිද? හරි. හරි මාතර පළවෙනි gift එක මාතරට. හරි. එයාට contact කරගනි, වාව contact කරගනි. ඊට පස්සේ දැන් ආයිසරයක් වා transaction වැඩේ. හරි. පරක්කුයි යන්. හරිද?